පාංකිරිතා සින්දුවේ ගොඩක් දේවල් කියන්නේ නැහැ, කියන්න ඕනෙත් නැහැ. මේවා මේ ලියන්නේ ප්‍රේමකීර්ති දල්විස්නේ. ප්‍රේමකීර්ති දල්විස් කියන්නේ අපේ මේ පැරණි රසවතුන්ට ලෝකයක්. එහෙම ගීත ඒ ගීත ශානරේ ප්‍රේමය වෑහෙන අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් වගේ සින්දු ඒ තාලේ ගීත ලියන්න ඒ තරම් ප්‍රේමය වෑස්සෙන රොමැන්ටික් ගීත රචකයෙක් වෙන අපිට හම්බුන්නේ නැහැ. හැබැයි හරි සරලයි. දැන් මේ ගීතවල මේකේ තියෙන ප්‍රහසන රසයනේ. කිසියම් පණිවිඩයක් දෙනවා මේ ගීතය ඇතුලේ. ඕන පුංචි ළමයෙකුට තේරෙනවා. ඒ නිසාම මොකක්වත් මේකේ අර්ථ ගැන කියන්න දෙයක් නැහැ. හැබැයි පාංකිරිත්ත තමන්ගේ පාඩුවේ නැටුම පටන්ගෙන යනකොට අහල පහල කාටවත් කරදරයකුත් නැත්තම් අපේ සේනාධි අතුකෝරළ ගුරුතුමා මගේ දේශපාලන විද්‍යාව උපකාරක පන්තියේ ගුරුතුමානේ බොහොම ගෞරවයක් ඔබතුමා සර් පැමිණීම. මට සේනාධි සර් මතක් වුණේ සර් අපිට ඉගෙනුවේ දේශපාලන විද්‍යාවට මේ තමන්ගේ සැරයටිය වැනීමට ඇති නිදහස අනකාගේ නාසය ළඟින් කෙලවර වේ කියලා සර් කියපු විදිහත් එක මට මතක් වෙනවා. තමන්ගේ සැරයටිය අපි අපේ කුඩයක් වෙන්න පුළුවන් නේ. ඒක වණන්න අපිට නිදහසක් තියෙනවා. හැබැයි ඒක අනකාගේ නාසය ළඟින් කෙලවර වෙනවා. දැන් මේ පාංකිරිත්තා අනකාගේ නාසයේ සීමාව එහාට ගියේ නැහැ. කාටවත් කරදරයක් නැහැ. හැබැයි කොහේද ඉඳ පැමිණුණු කෑදැත්තා වහලා අරත්තේ උන්ගේ නැටුමට බාධා කරමින් ගීය පටන් ගත්තේ. අපේ විවිධ දේශපාලන පක්ෂවල නියෝජිත මහත්මීන් ඉන්නවනේ මේ සභාවේ. ඉදිරි පෙළත් ඉන්නවා, අතරතුරත් ඉන්නවා. මට නම් පක්ෂ ભેදයක් නැහැ. මම වැඩ කරන මිනිස්සුන්ට ආදරේ, සමාජයට යහපතක් කරන මිනිස්සුන්ට ආදරේ. ඒ වැඩ කරන අපේ නායකයෝ දන්නවා, අපේ දේශපාලන අධිකාරිය නායකයෝ දන්නවා, පරිපාලන නායකයෝ දන්නවා, අපේ අනෙකුත් නායකත්ව දරන අය දන්නවා මේ වැඩ කරන්න ගියාම කකුලෙන් අදින අය ඕන තරම් ඉන්නවා. මොනවා හරි බාධාවක් කරනවා. මොනවා හරි එකට අංචියක් අදින්න උත්සාහ කරනවා. ඉතින් එහෙම බාධා කරන එක තමයි මේ කෑදැත්තා. උන්ගේ නැටුමට බාධා කරමින් ගීය පටන් ගත්තේ. පාංකිරිත්ත නටන එක බලන් ඉන්න බෑ කෑදැත්තට. ඒ නිසා කෑදැත්ත පටන් ගත්තා ගීත ගායනා කරන්න. අපේ ජීවිතවලත් ඕන තරම් එහෙම කෑදැත්තෝ හම්බෙලා ඇති. මට නම් හම්බෙලා තියෙනවා. ළඟම ඉන්න කාගෙන් හම්බෙලා තියෙනවා ජීවිතේ. සමහරට ඔබට හම්බෙලා ඇති. කොහෙදෝ කාලෙක අපි ඉගෙන ගත්තා දුර සිටින සතුරාගෙන් නොව ළඟ සිටින මිතුරාගෙන් ප්‍රවේශම් බන්න කියලා. මම අද මගේ පන්තිවල දරුවන්ටත් කියනවා. අපිටත් අපේ ජීවිත කතාවේ එහෙම වෙලා තියෙනවා. ළඟම ඉන්නේ උන් තමයි සමහර වෙලාවට එකට කෑවට බොක්ක වෙනස් කියන්නේ. ඔව්. එහෙම ඉන්නවා. මේ කෑදැත්තා එහෙම එකක්. ඉතින් අන්තිමට පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා. කෑදැත්තාගේ කළුවත් අටුවෙන් අල්ලා සෙලවුවා. අර සමහර අය විහිළුවට කියන්නේ නිකන් අතීත කියන්නේ මයිකා මයි පෙට්‍රල් කියලා. ඔක නිකන් කොල්ලෝ කියනවා ලිඳ මගේ නම් මාලිඳේ නම් කාටවත් ඇයි වේදනා කියලා. මගේ ලෝකේ මම විනෝදෙන් නිදහසෙන් ඉන්නවා අනිත් අයට බාධාවක් නැතිනම්. ඉතින් අය අනිත් අයට මොකක්ද තියෙන අවුල? අපේ සමහර අයට එහෙම බලන් ඉන්න බෑනේ මිනිස්සු නිදහසේ තමන්ගේ ලෝකේ වැඩ කරනකොට කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජීවිතේ වැඩ කරනකොට මොනවා හරි ඒවට කතා කියනවා බාධා කරනවා. හැබැයි අර අපේ ජාතක කතාව කියනවා මේ ඒ කතාවේ මට මතක විදිහට කියන්නේ මේ මොකද හාමුදුරුවෝ ඉන්න තැන පරිස්සමින් කියන්න ඕනේ. ඔය එක ණයෙකුට කියා දෙනවා කැලෑවි වුණ ණයෙකුට තාපසයෙක් කියා දෙනවා බොහොම ප්‍රචණ්ඩ වෙන්න එපා. ඔහොම මේ සර්පයා දෂ්ට කරන්න යන්න එපා පෙනේ තිබ්බ පළියටම කියලා. ඒක අහලා බණ අහලා අරක හරි බෝධිසත්ව ණයා වෙනවා. බෝධිසත්ව කියන්නේ හරි අහිංසක කිසිම ප්‍රචණ්ඩත්ව නිකමටවත් සැරපාටක් නැති ණයෙක් වෙනවා. එක දවසක් දර කපන්නෙකුට හොයාගන්න බැරි වෙලා ගැට ගහන වයර් එකක් මේ ගැට ගහන ලණුවක් කැලෑවේ මොකක් හරි රැහන්පටක් හොයාගන්න බැරි වෙලා දරමිටියට අර ණයාව ගැට ගහගෙන යනවා. ණයා ඉන්නවා. ඇවිල්ලා ආයේ කියනවා අර තාපසයව හම්බුනාම තාපසතුමා හරි වැඩේ මේ අවිහිංසාවාදීව ඉන්න එකත් ලේසි නෑ. මාව දැම්මුන් මේ දරමිටියට ගැට ගහගෙනත් යනවා මම ණයා වෙලා. තාපසයා කියනවා උඹට මං කිව්වේ දෂ්ට කරන්න එපා කියලා විතරයි. ඉඳ හිට පොඩ්ඩක් පෙනේ පුප්පපන්. පොඩ්ඩක් ණයා කියලා පෙන්නුවට කමන්නේ. ඉවසන් ඉඳලා බැරිම තැන ඒකයි මේ ආවේ කෑදැත්තගේ තටුවෙන් අල්ලගෙන මොනවද කියන්නේ? අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා. වැඩ කරනකොට අපිට හම්බ වෙනවා සමහර පිරිසක්
මේ වැඩවලට විවේචකයෝ වැඩි මේ සමාජයට. මා යෝජනා කරන්නේ අපි ඊළඟ પરම්පරාවට ආදරේ නම් අපි අගය කිරීම බෝ කරමු. විවේචනය අඩු කරමු. ආදරයෙන් අඩුපාඩු ඒ කෙනාටම පෙන්වලා දෙමු. තනින් තන ගිහිල්ලා කේලම් කියන්නේ නැතුව බනින්න නැතුව අපි අගය කරමු. ශක්තිය දෙමු. මුකුත්ම බැරි නම් කටපියන් එමු. ඒක තමයි ওই සින්දුවේ කියන්න තියෙන අදහස. Raken alawagena wayati unge petokun watita hindagen teting anda talati mimwa bala bala tani kendenti kiki piki kiyati podi appudiyak wage ekak kiyoda අපි පටන්ගාතේ අහල පහල කිසි පෙකුට ඒකෙන් හිරිහෙරයක් නැතේ ඔහොත නිද පැමිණුණු කෑදෙන්ට වහලා නරගාතේ උන්ගේ නැටුමට බාධා කරමි කීය පටන්ගාතේ පංගිරිත්තා තක්කිට තනිකිට මුඩ පැන පැන නටතින් පංගිරිත්ති රබානං අරගෙන අරවාගෙන වයදින් Watita hindagen teting anda talati mimwa bala bala tani kendenti kiki piki kiyati Taman-taman hariයට කරපන් කියලා කියහන ඕ කියලා කියහන ඕ කියලා කියහන ඕ කියලා කියහන බොහොම ස්තුතියි